එපා කියලා කිව්වා. බණට ගියා පින්වත් විශාල පිරිසක් බණ අහන්න හිටියා. මේ අම්මත් හිටියා. මට ඉතින් වෙනසක් පේන්නෙම නැහැ. මේ අම්මා හරි කරුණාවන්තයි, hina වෙනවා, හඹයි. මම බණ ටික කියලා පන්සලට වැඩියා. පහුවෙනිදා දානෙටත් ගියා. දාන වෙලාවේ පින්වත්නි හාමුදුරුවෝ ටික දානි වළඳනවා. දානි ටිකක් හිර වුණා. මම මේ පාර වටපිට බලද්දී මේ අම්මම තමයි ළඟ හිටියේ. එයාගේ වෙලාවද මගේ වෙලාවද මන්දා. මම කිව්වා අම්මේ මට වතුර කෝප්පයක් ගෙනත් දෙන්න කියලා. අම්මා ගියාමයි. වතුරත් නැත අම්මත් නැත. දානි වළඳලා අපි අතුරුපසත් වළඳලා ආවා. මෙහෙණින් වහන්සේ පෑන් කෝප්පේ. මම ඇහුවා කොහෙද අනේ වතුර ගේන්න ගියේ? ඔය අම්බතලයට ගියාද? ජල පිරිපහදුවටම ගියාද කියලා විහිළුවට ඇහුවා. ඒ පාර කිව්වා නෑ මේ කෝප්පයක් හොයන්න ගියා කියලා. මම කිව්වා මේ කැබිනට් එකේ මෙච්චර වීදුරු බඩු තියෙද්දි සාලේ ලොකු කැබිනට් එකක්. මේ කැබිනට් එකේ මෙච්චර වීදුරු බඩු තියෙද්දි කෝප්පයක් හොයන්න කොහෙද ගියේ? ඒ පාර මෙයා මගේ කනටම ලං කරලා කියනවා අපේ මහත්තයා දුබායි ගිහින් එද්දි ගෙනාපු බඩු වගේක් මේ බාට. දැන් අවුරුදු 25කටත් වැඩි මම S2 වගේ පරිස්සම් කරනවා. වතුර ටිකක්වත් බොන්නේ කිව්වා. මිනිහා මැරිලා අවුරුදු 17 පින්කම තාම මැනිකක් රකින්නා නා රජින්ද කිව්වා වගේ අර වාජන ටික රකින්නවා. දැන් මට තේරුණා පුතා කියපු කතාව ඇත්ත කියලා. හිතන්නකෝ අපිට එහෙමනම් ගෙදර මිනිස්සුන්ට කොහොම ඇද්ද? කොහොම හරි කැරකිලා නායක හාමුදුරුවෝ කිව්වා එහෙනම් මෙහෙණින් වහන්සේ ඔබ බණ ටික කියලා ඉවර කරන්න කියලා. මරුම මිනිස්සයාටමයි ඉවර කරන්න හම්බ වෙන්නේ. ඒ පාර මම ඉතින් බණ ටික කියන්න පටන් ගත්තා. අර අම්මට මම කිව්වා අම්මා ලස්සන පින්කමක් කළා. සුගතියේ උපදී ආයුෂ ආවරණ සැප බල ප්‍රත්‍යා ලැබෙයි. මනුෂ්‍ය ජීවිතයක් ලැබුණත් විශාඛා සුමනා සුජාතා බන්දුල මල්ලිකාට වගේ සැප ලැබෙයි. දැන් අම්මා ඉන්නේ මුරුගා අත්තේ උඩ. මම උඩටම නැංගුවා. ඇවිල්ලා එකපාරටම මම කරටිය කපලා දැම්මා. මම කිව්වා හැබැයි මතක තියාගන්න එකපාරක් හරි මේ කැබිනට් එකේ උපදිනවා අම්මා. මූණ හතරස් වුණා. හතරස් වෙලා මගෙන් ඇහුවා ඇයි කියලා. පවුලේ අය ටික විතරයිනේ ඉන්නේ. මම කිව්වා අනේ අම්මට මම හරි ආදරේ මේ පුතත් මට හරිම හිතවත්. හැබැයි මට එහෙමයි කියලා බුදුබණ වෙනස් කරන්න බෑ. අවුරුදු 25ක් අම්මට අත්තර ගන්න බැරි නම් මේ දුබායි වලින් ගෙනාපු වීදුරු ටික අම්මට මරණ මංචකයේදී තත්හරින්න පුළුවන් වෙයි කියලා මම හිතන්නේ. අම්මා ඉන්නේ අනතුරක. ඒ නිසා පුළුවන් නම් මේ අනතුරෙන් ගැලවෙන්න කියලා. ලෝභකම ගැන බණ ටිකක් කියලා මම ඔක්මනට වාහනේට නැගලා ආවා. කේන්තියට ගැහුවොත් පිඟානකින් හරි කියන්න බෑනේ දැන් ඉන්නුන් එහෙමනේ උපදේශක් දෙන්න බෑනේ